සතුන්ට ආරක්ෂාව සලසන කෙනෙක් වෙන්න, සතුන්ගේ ජීවිතේ රකින්න කෙනෙක් වෙන්න ඒක කුසලයක්. සතුන්ට හිංසා නොකරන අවිහිංසා සහගත කෙනෙක් වෙන්න, කරුණාවන්ත චරිතයක් වෙන්න ඒක කුසලයක්. අනුන්ගේ දේ රකින්න කෙනෙක් වෙන්න, අන්සතු දේ හොරකම් කිරීමෙන් වැළකීලා අනිත් කෙනෙකුට බැරි වෙලා තිබ්බ දෙයක් පවා ආරක්ෂා කරන කෙනෙක් වෙන්න ඒක කුසලයක්. තම බිරිඳ ස්වාමි පුරුෂයාගේ විශ්වාසය රකින්න, සිය බිරිඳගෙන් සෑහෙන මිනිසෙක් වෙන්න, සිය ස්වාමියාගෙන් සෑහෙන බිරිඳක් වෙන්න ඒක කුසලයක්. මත් ද්‍රව්‍ය, මත් වතුර මේ ජන සමාජය ඇතුලේ කොච්චර මිලට ගන්න තිබුණත් එව්වාට හිත වට ගන්නේ නැති පෞරුෂවත් මිනිසෙක් වෙන්න ඒක කුසලයක්. අන්න කයින් කුසල් කරනවා. වචනෙනුත් කුසල් කරගන්න, වාචාය කුසලම් බහුම්, වචනෙනුත් බොහෝ කුසල් කරගන්න. සත්‍ය කතා කරන්න, ඇත්තම කතා කරන්න, ඇත්තෙන් ඇත්ත ගලපන්න. අසමගි වූ සමගි වෙන වචන භාවිතා කරන්න. අපිට ලස්සන දෙයක් මේක මේ ජීවිතේ කරගන්න පුළුවන් නම් ඔය තරහ අමනාප වෙලා ඉන්න අයව සමගි කරන්න කතා කරලා මේ එයා හිම නෑ, ඔයාට ඒ වෙලාවේ මෙහෙම මේ ඔයාගේ හිත පෑරෙන වචනයක් කිව්වට එයා මෙහෙම කෙනෙක්, අන්න අපිට පුළුවන් සමගි කරයි කෙනෙක්. අසමගි වූවන්ව සමගි කරන්න වචන කතා කරන්න කුසල්. මිනිසුන්ගේ හිත සැනසෙන වචන කතා කරන්න.